හෙලෝ කොහොමද ඉතින් යාළුවනේ. ඉතින් ඔන්න අදත් සෙනුජෙරෙක් ඇවිල්ලා ඉන්න ඔයාලට අලුත්ම අලුත් වීඩියෝ අරගෙන. හෙලෝ මොකද වෙන්නේ ඉතින්? හෙලෝ ඉතින් ඔන්න අදත් සෙනුජෙරෙක් ඇවිල්ලා ඉන්න ඔයාලට අලුත්ම අලුත් වීඩියෝ එකක් අරගෙන. ඉතින් ඔන්න අද මම අන්බොක්ස් කරන්න යන්නේ Windows වලට සහ Mac වලට සිස්ටම් දෙකටම සපෝට් කරන කීබෝඩ් එක. ඉතින් මම කලින් වීඩියෝ එකේ ගෙනාවා Mac වලට විතරක් සපෝට් කරන කීබෝඩ් එක. මේ පාර මම අන්බොක්ස් කරන්න යන්නේ මෙන්න මේ බැජීල් K35 කියන කීබෝඩ් එක. මෙන්න මේ කීබෝඩ් එක තමයි අද අන්බොක්ස් කරන්න යන්නේ. එහෙනම් වීඩියෝ සෙට් වෙමු. හරි යාළුවනේ, ඔයාලට මෙන්න මේ වගේ තමයි කීබෝඩ් එක අතට ගත්තාම පේන්නේ. ඉතින් ඔයාලට පේනවා කුණු පැත්තෙන් ඔයාලගේ ෆ්‍රැජයිල් කියලා ගහලා තියෙනවා. ඒ වගේම හොඳ ප්‍රොටෙක්ෂන් එකක් ඇතුව, ඒ කියන්නේ තැලෙන්නේ බිඳෙන්නේ නැතුව මේක එවලා තියෙනවා අපිට. ඒ වගේම ඔයාලට පේනවා හොඳට පැක් කරලා එවලා තියෙනවා. අපි දැන් මේ කඩාගමු මෙන්න මෙතනින් කතුරෙන්. මෙන්න මේ විදිහට කඩාගෙන මේක එළියට අරගෙන බලමු මේකේ කොහොමද. ඒ වගේ මෙතන thank you card එකක් ඔයාලට එවලා තියෙනවා. මේක ඕඩර් කරාට ඔයාලට thank you card එකක්. අපි දැන් මේක එළියට අරන් බලමු මොන වගේ ෆීචර්ස් ඒ වගේ මොන වගේ කොල්ලි එකක්ද මේ කීබෝඩ් එකේ තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ එළියට ගත්තහම ඔයාලට මුලින්ම පේනවා මෙතන සුදු පාට කීබෝඩ් එකක් සහ වම් පැත්තෙන් බෙජීල් කියලා ගහලා තියෙනවා මෙන්න මේ විදිහට. ඊළඟට ඔයාලට පැත්තහැල් බලනවා K35 Super මම දැන් ගහලා තියෙනවා බෙජීල් කියලා ගහලා තියෙනවා මෙන්න මේ වගේ. ඊළඟට මෙතන යටින් ගහලා තියෙනවා 7 color light game keyboard කියලා. ඒ කියන්නේ මේක ඔයාලට කලර්ස් 7ක් බලා ගන්න පුළුවන් මේකේ. ඊළඟට පිටිපස්සෙත් ඔයාලට black and white keyboard දෙකක් පේනවා සහ ඔතන instruction ටිකක් දීලා තියෙනවා. ඒක මම ඔයාලට කියන්නම්. ඒව මේ යටත් ඔයාලට warnings දීලා තියෙනවා. ඊළඟට ඔයාලට යට පැත්තෙන් බලා ගන්න පුළුවන් මේක කලර්ස් දෙකකින් එනවා black සහ white. මම අරන් තියෙන්නේ black color එකේ. ඇත්තම කිව්වොත් white color එකෙන් ගත්තේ නැත්තේ white color එක කුණු ගෑවි කියලා හිතලා. මොකද කුණු ගෑවහම කුණු ගෑවුනහම නිකන් කළු පාට හිටිනවනේ. black color එකේ කුණු ගෑවෙන්නේ නැහැ. මොකද කුණු ගෑවුනත් පේනවා අඩුයි. අපි දැන් මෙන්න මේක මේ විදිහට ගලව ගමු. මෙන්න මේ විදිහට අරගත්තට පස්සේ අපිට පේනවා අපේ කීබෝඩ් එක ගොඩක් ලස්සනට තියෙනවා. ඉතින් මේක එළියට ගත්තට පස්සේ ඔයාලට කීබෝඩ් එකේ බොක්ස් එක ඇතුලේ වෙන මොනවත් ඉන්ස්ට්‍රක්ෂන් දීලා මැනුවල් එකක් නැහැ. ඔයාලට කීබෝඩ් එකේ පෙට්ටියේ තියලා තියෙන දේවල් තමයි ඔයාලට වැදගත් වෙන්නේ. ඒ වගේම මේක සිලි කවර් එක වගේ තමයි එන්නේ. අපි ඒකත් ගලවලා බලමු. ඔව් ඇත්තම කිව්වොත් මේක ගොඩක්ම බර කීබෝඩ් එකක්. ඇත්තම ගේමින් වලටනේ හදලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට ඔතන දකුණු පැත්තේ කොනේ බෙජීල් කියලා ගහලා තියෙනවා. බ්‍රෑන්ඩ් එකේ නම ගහලා තියෙනවා. ඒ වගේම හොඳ ලොකු කීස් වලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පැත්ත පිටිපස්ස හරවල බැලුවත් ගොඩක්ම හાર્ඩ් ප්ලාස්ටික් එකකින් මේක නිපදවලා තියෙනවා. ඉතින් ඔයාලට මේකේ පහසුව තමයි මොකක් හරි ජරාවක් කරනවා ලේසියෙන් ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේකේ හම්බෙන්නේ USB පෝට් එකක්. ඔයාලගේ කම්පියුටර් එක ගහන්න USB පෝට් එකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම ඔයාලට මෙතන හොඳ දිගකින් යුත් වයර් එකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම ඔයාලට දැන් මෙතන කීස් වල ඔයාලට එන සවුන්ඩ් එක බලා ගන්න පුළුවන්. ඒක තාම ඔයාලට ඇඟට දැනෙන සවුන්ඩ් එකක් එන්නේ. හරි යාළුවනේ, ඉතින් මම මේක ඕඩර් කරේ ඩරාස් එකෙන්. මේක සාමාන්‍යයෙන් ඔයාලා රුපියල් ඩිලිවරි චාර්ජස් එක රුපියල් 1970කට වගේ මුදලකට ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම මේක හොඳ ක්වොලිටි එකක් තියෙනවා. ඔයාලට ගානට හොඳටම හොඳයි මේ කීබෝඩ් එක. ඔයාලා ගේම් ගහන එක ඉන්න. ඉතින් මම ඔයාලට පල්ලෙහාන් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්න. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. හරි එහෙනම් සුබ දවසක් හැමෝටම. බයි.